කොළඹ නාලන්ද විද්‍යාලය මෙම අවස්ථාවේදී විශාල ව්‍යාප්තියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ තමයි ශිෂ්‍ය නායක මුළුව විසින් සංවිධානය කරන බ්‍රයිට් ස්ටෙප් නම් ව්‍යාපෘතිය. මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරනු ලබන්නේ රාගල ප්‍රදේශයේ පිහිටි පාසලක් වෙත, විශේෂයෙන්ම මෙම පාසල මෙම ජාතික විවසනකාරී තත්ත්වයේ විවසනයට පත් වෙලා තිබෙනවා. එම විද්‍යාලය ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් අවශ්‍ය වෙන සියලුම දේවල් මෙම විද්‍යාලයෙන් සැපීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා නාලන්ද විද්‍යාල සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ම ආරාධනා කර සිටිනවා. අපේම ඥාතීන්, අපේම හිතවතුන්, ඒ වගේම අපේම සහෝදරයන් සහ පීඩාවටපත් සෑම වෙනුවෙන් උදව් උපකාර කිරීම අවශ්‍ය වන මෙම මොහොතේ එම සත්කාරය ලැබීම සඳහා ඉදිරිපත් වන ලෙස ශිෂ්‍ය නායක මුළුව විසින් විශාල වගකීමක් අරගෙන තිබෙනවා. මේ රටේ ජාතික විසඳපත් වෙච්ච දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්, ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා. ඒ සඳහා නාලන්ද විද්‍යාල සම්බන්ධ සියලු දෙමාපියන්ට, ඒ වගේම නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ට, නාලන්ද විද්‍යාල දේශීය හා විදේශීය වශයෙන් සිටින ආදි ශිෂ්‍යයන්ට මම ආරාධනා කර සිටිනවා. මෙම ව්‍යාප්තිය සම්බන්ධ වී මෙම පාසලේ සිටින දරුවන්ගේ අනාගතය තවදුරටත් ශක්තිමත් කිරීමට, ඔවුන් වර්ෂාවට නැත්නම් මෙම ව්‍යසනකාරී තත්ත්වයට පෙර සිටපු තත්ත්වයට නැවත නගා සිටීමට, ඊටත් වඩා හොඳ තත්ත්වයට නගා සිටීම සඳහා අපිට හැකල හැකි දේ කරන්න අවශ්‍ය දේ මේ අවස්ථාවේ කරොත් කියලා. ඒ සඳහා අප සමග එකතු වෙන්න ලෙස මම සම්පූර්ණ අමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ශිෂ්‍ය නායක මුළුවේ ශිෂ්‍ය නායකින් සම්බන්ධ කරගෙන හැකි දුරකථන අංක දිස්වෙනවා. ඒ වගේම ශිෂ්‍ය නායක කටයුතු භාර ආචාර්ය අන්තර අනුසිංහ මහතා හෝ ඒ අදාළ දුරකථන අංක වලට ඇමතීමෙන් ඔබට මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධ විය හැකියි. මේ ජාතික කාර්යයක් අප විසින් කළ යුතු කාර්යයක් ලෙස සිතලා නාලන්දා පුතුන් විසින්, ඒ වගේම ආදි නාලන්දීයන් විසින් මෙම කාර්යය විශේෂ කාර්යයක්, ඒ වගේම අත්‍යවශ්‍ය කටයුත්තක් සලකලා සිදු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දායක වන ඔබ සැමට රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් මම මගේ ප්‍රශංසාව තුද කර සිටිනවා.